$1 කීයක් විතර තියෙනවද මෙතන? $3. $3 තියෙනවා. එහෙම අහන්න හොඳයි දන්නේ නැහැ. රසම එක මොකක්ද කියන්නේ? අනික රසම එක දෙන්නේ පොල් කිරි එක තමයි. නිවුණු කරන විදිහෙන් තමයි පාට එන්නේ. සීනි ටික ආයෙත් උණු කරගත්තේ නැති වුණොත් පාට එන්නේ නැහැ. ආයිබෝවන් ඔයාලා දන්නවා අපි දැන් මේ ඉන්නේ සෙල්ල කතරගම. ඒ කියන්නේ ප්‍රධාන නගරය කතරගම, අග නගරය සෙල්ල කතරගම අපිට ඒ විදිහට කියන්නත් පුළුවන්. දොදොල් ගැන කතා කරද්දී තොග සහ සිල්ලර දෙකටම ගැලපෙන කඩයක් තියෙනවා. අපි ගිහින්ම කතා කරමු. සම්පත් ස්වීට් හවුස් කියලා තමයි කතරගමේ ඔබේ තියෙන්නේ. විශේෂයෙන් මේක දොදොල් වලට පොඩ්ඩක් ප්‍රසිද්ධයි. ඒක හේතුව වීඩියෝ එකකින් කියනවා. දොදොල් වර්ග කීයක් විතර තියෙනවද මෙතන? දොල් වර්ග දැන් අපි ගාව තියෙනවා දොල් වර්ග 3ක්. දොල් වර්ග 3ක් තියෙනවා. එක මොකද්ද මේ? මේක පොල් කිරි වලින් හදන්නේ. මේක තනිකර පොල් කිරි දාලාමයි හදන්නේ. පොල් කිරි දාලා. ඔව්. ඒ ගාව තියෙනවා මේක. ඒක හදන්නේ මේ පොල් කිරි වලින් තමයි හදන්නේ. මේක හයි වුණාට පස්සේ තමයි මේක හදන්නේ. ඊට පස්සේ ඒක මාසයක් විතර තියාගන්න. මොකද්ද ඒකේ නම? ඒක ක්වොලිටි. මේකේ නම? මේක පොල් කිරි. පොල් කිරි දාලා. අර්ථ තියෙනවා පොල් කිරි කවලම් කරලා හදනවා. මොකද දොල් වර්ග 3ක් තියෙනවා නේ. හරි හරි. එහෙම අහන්න හොඳයි දන්නේ නැහැ. රසම එක මොකක්ද තියෙනවනේ. රසම එක දෙන්නේ පොල් කිරි එක තමයි. පොල් කිරි එක තමයි. මේ චූටි කැල්ලක් පොඩ්ඩක් කන්න පුළුවන් වේද අපිට? මේකත් තියන්නේ. අනිවාර්යයෙන්. මේ මරු. මේව හදන්නේ කොහොමද? මේක අපිමයි හදන්නේ. අම්මක ඔයාලමද හදන්නේ? ගෙදර හදන්නේ. මේක හදන විදිය බලන්න කරන්න පුළුවන්ද කිව්වොත්? ඔව් බලන්න පුළුවන්. මම බලන්නේ. එහෙනම් දුදු කියලා හරි රහයි. හදන විදිය බලලම අපි කතා කරමු. අපි දැන් මේ ඉන්නේ සම්පත් මල්ලිලාගේ ගෙදර. මුලින් ඉඳන් දොදොල් හැදෙන විදිය බලමු. මුලින්ම කරන්නේ තර දාලා ලිප හදාගන්න එක. අඩු වැඩි නොවෙන්න තර දාගන්න ඕනේ. මුලින්ම කරන්නේ සීනි දාලා සීනි ටික උණු කරගන්න ඕනේ. ඒ සීනි වලින් තමයි අපිට අවශ්‍ය පාට ගන්න පුළුවන්. දොඩලේ පාට එන්නේ ඒකට තමයි. සීනි උණු කරගන්න ඕනේ. සීනි වලට ඇදී කර වුණොත් දොඩලේ කර රසයි. රසයි පාටයි දෙකම වෙනස් වෙනවා. දෙකම වෙනස් වෙනවා. සමහර මේ තාච්චිය කොච්චර ප්‍රමාණයක් දාන්න පුළුවන්? මේක දාන්න පුළුවන් පිටි කිලෝ 40ක් 45ක් වගේ තමයි දාන්න. පටන් අරන් අවුරුදු 4ක් වගේ. දැන් අයියා වැඩ කරනවා අයියා අවුරුදු 15ක්. මේකට වැඩි වෙනස් මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවද නැත්නම් මේක තමයි සාර්ථක ක්‍රමයකට තියෙන්නේ. නැත්නම් අතින් තමයි ඇඳි ගන්නේ. අතින්ම තමයි යන්නේ. පැයටක් විතර අතින් ඇඳි ගන්න.
පැයට. මේකෙත් ඒ වගේ කාලයක් යනවා. පැය සාමාන්‍යයෙන් මේක 6:00මාරක්. ගින්දරත් එක්ක වෙනස් වෙනවද නැත්නම් සාමාන්‍ය මද ගින්දර? ඒක දැම්මොත් ඉක්මනට ගන්න පුළුවන්. සොබලේ අඟුරු හැදෙනවා. පිච්චෙනවනේ ගින්දර වැඩි වුණාම. සාමාන්‍ය ගානකට තමයි ගින්දර දාන්නේ. එකපාරට සීන් කොස්ටියක් දාගන්නවද? සීනි කෝප්පට. සීන් කොප්පටයි. අපි දාන පිටි ප්‍රමාණය අනුව තමයි සීනි කෝප්ප ගන්න වැඩි වෙන්නේ අරගෙන. දැන් සීනි කෝප්පට දැම්ම කීයටද? පිටි දැන් පිටි කිලෝ 40. පිටි කිලෝ 40කට. අද හොයාගන්නේ ඇහැටම තමයි. ඔව්. ඇහෙන්න තමයි යන්නේ. එන්න සම කැටොෆෝම දිය වෙන්නේ. ඒක කොහොමද දිය වෙන්නේ? ඒතර කළු වෙලා වැඩි වෙන්නේ නැහැ නේ. ගොඩාක් වෙලා දුන්නත් තමයි කරගස්සෝ. ආ. ඒකට වතුර දාන්නේ ඉන්නේ. වතුර දානවා වතුර දැම්මේ නැත්නම් සීනි ගල් ගන්නවා. ඒ හින්දා වතුර ටිකක් දාගන්න. ඒක ගාන පොඩ්ඩක් දාන්න. පොඩි දාන්න. දැන් අර ගල් ගහන ගතිය නැත්ද? දැන් මේක දැන් ආයේ නුනු වෙන්නේ මුකුත් නැහැ. ආනේ ඒ ප්‍රමාණයම තියෙනවා. ඔය විදිහටම තියෙනවා. ඒ විදිහටම තියෙනවා. ඒකටද වතුර දාගන්නේ. වතුර දාන්න. මේකේ තියෙන දාන්නේ ඉන්නේ. දැන් නැත්නම් මේවලින් ගන්න. නැති වෙලා දාන්න තියෙන තෙල්ල. තෙල්ල. තෙල් නැතුනොත් ඉච්චෙන්. ඒක තෙල් දාන්න. හොල් වලින්ම තෙල් හැදෙනවා. හැදෙනවනේ. ඒක තමයි මුලින්ම හදන දොදල. මේක. ළඟ කියන කතරගම. පස්සේ පසු කාලේ වෙන ගම පොල් ගෙඩියෙන් හදන හර්ෂි හුරුවේ. සාමාන්‍ය මේ පිටි කිලෝ 40කට පොල් කොච්චරක් විතර දානවා? පැටියකට ගෙඩි 40. 120. 320. පොල් ගෙඩි 320. එතකොට මේකෙන් තැටි කීයක් වැටෙනවද? 38ක්. අවශ්‍ය කරන ටික තමයි තියෙන්නේ. ඔව්. ඒක අපි ආයි කඩෙන් ගෙයන්නලා ඔහොම තියෙන ආයි අපි කිරලා තමයි ආයි ගන්න. මේක දැන් හොඳට උතුරන්න. උතුරනකොට තමයි පිටි දාන්න. ඔව් කවලම් කරනවා නටාගෙන ඉද්දි රතුවාල් පිටි තමයි ගොඩක් ගන්නෙ. ඒ කියන්නේ එකක් අස්සන්න වැඩි කියනවා අනිත් එක රස පොඩ්ඩක් වැඩි. සුදු වාල් පිටි වලට වැඩි. සාමාන්‍ය සුදු වාල් පිටි දැම්මොත් තැටි 8ක් බාන කියන එක තැටි 7මාරක් තමයි බෑනේ. අඩු වෙනවා.
අලුත් තාල්ලු වුණත් එහෙම අඩු වෙනවා. මේ පොල් ගෙඩි 100 ගානමද? ඔව් තමයි තියෙනවා ගේන්නේ. 200 කියන්නේ 260යි. සම්පූර්ණ මැෂින් එකෙන් තමයි මේව කරන්නේ. දැම්ම කියන්නේ ගින්දර සැරින් සැරේ බලන්න ඕනද? ඕ කියන්නේ ඔය එළිය ඇවිදෙද්දි ඔව්. මහ ගොඩක් දාන්න බෑ පිටි විසිත් කරනවා මේකින්ද. හරි. සර වැඩි මුලට පස්සේ වුණා. ගින්දර බලම දාන්න ඕනේ. පිටි තැන්දරක මදින් ඉන්නේ ගින්දර දදා තියාගන්න. වැඩි කරන්නත් බෑ. නෑ. දැන් මේක ළඟට යන්න බෑනේ. ඔව්. විසික් කරනවානේ. දැන් පැය කීයක් විතර මේක මෙයා වෙලා තියෙන්නේ? ඔය දැන් පිටි තැම්බෙනවා තැම්බුණාට පස්සේ නම් මේ බය කොහොමත් තව 5ක් 6ක් යනවා. පැයක්. ඔය තව හින්දෙනවා ලස්සනයි. ඔය තොම තියෙදි ඔයාලා පාට වෙනස් වෙනවා පේනවා. තව මිදෙනවනේ. ඔව්. දැන් ඔය වතුර ටිකක් මාදී සාලේ වතුර දායමු. තෙල් දාන්න ඕනේ. වතුර දැම්මම ඉස්සෙල්ලා. ඔව්. තෙල් කෑන් තෙල් පහකින් දාන්න ඕනේ. අනික තෙල් විතරයි ඔක. තෙල් විතරයි. මේක අර තෙල් වලින් එන දොදොල් එක. ඔව්. ඔය තෙල් දාන්න. ඒක නෝන ලස්සන පාටක් හැදෙනවා. ඒ සව් ටික දාලා සෞදා. ඒ දාලා තමයි බාන්නේ. ඔය එක එක්කෙනා කඩේට තැටි වලට ඉන්න විදිහේ සමහරක් අය සව් දාලා ඉන්නවා. තවත් දාලා ඉන්නවා. ඔව් දැන් ඉරසාල් වල ගෙනත් දෙන පොල් ඊළඟට ඉරසාලුත් දාලා ඉන්නවා. ඉල්ල. රස සුවඳ ඉතින් මේ වෙලාවේ හරි සුවඳයි පාටයි. දොදලේ අවසන් අදියරට එද්දි පිරිසිදු පොල් තෙල් අයින් කරගන්න පුළුවන්. ගොඩක් වටිනවා රසකාරක නැති පොල් තෙල් මේ මුට්ටියට එකතු කරගන්නේ. දැන් බාන දානට ඇවිල්ලා තියෙන්නේ මේ. ඔව් මේක දැන් බාන්න පුළුවන් ගන්නට ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍ය අපි කොහොමද දැනගන්නේ මේක දැන් අර පැය ඔව් මේක අපි ගත්තට පස්සේ තේරෙනවා මේම උස්සලා දානකොට කෝප්පය ඇලෙන්නේ නැතුව වැටෙනවා. ඒ කියන්නේ බාන්න පුළුවන් ගන්නට ඇවිල්ලා තියෙන්නේ. පාස් කරලා අයින් කරලා දැටියට දාන්න. ඔව් මේකෙන් අරන් මේකට දාලා තමයි තැටියට දාන්නේ. ඔව් දෙකක් අල්ලනවා. ඔව්. තැටියක.
මේ සීනි උණු කරන විදිහෙන් තමයි පාට එන්නේ. සීනි ටික ආයෙත් උණු කරගත්තේ නැති වුණොත් පාට එන්නේ නැහැ. මොනවද දැම්ම වැඩක් නැහැ. හරියට පාට එන්න උණු කරගන්න ඕන. සීනි ටිකෙන් තමයි ඔක්කොම වෙන්නේ. සීනියෙන් තමයි පාට ලස්සනට හදාගන්නේ. දැන් අපි සම්පූර්ණයෙන්ම වීඩියෝ එකේ සෙල්ල කතරගම සම්පත් ස්ට්‍රීට් හවුස් එකේ අපි උදේ බලපු රහ දොදොල් එකේ සම්පූර්ණයෙන්ම දොදොල් හදලා අවසාන භාගය. දැන් මෙතනින් අපිට හරි සුවඳට හරි රස පාට පේනවා. ඉතින් බලන ඔයාලට දැන් කතරගම ආවොත් එහෙම අනිවාර්යෙන් මම තියාගන්න තියෙන සම්පත් ස්ට්‍රීට් හවුස් කියන තැනින් මොකද දැන් අපි හොඳටම රහ දැක්කා රහ බැලුවා ඒ වගේම මේ හරි පිළිසුදු වැඩේ කරනවා. ඉතින් අපි ඒ දැක්ක නිසා අපිට කරන්න පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ නම්බරේ තියෙනවා සම්පත් ස්ට්‍රීට් හවුස්. අනිවාර්යෙන් එල්ල කතරගම ආවොත් එතන හරි දැන් බෝගහත් එක්ක තියෙනවා කඩ පොලිං ගොඩක් තියෙනවා. සම්පත් ස්ට්‍රීට් හවුස් එක බලලම ගන්න. මොකද ගෙදර ගියාට පස්සේ බය වෙන්න දෙයක් නැහැ. දැන් මේ හරි ලස්සන පාට සුවඳ ඒ ඔක්කොම තියෙනවා. ඉතින් මේ විදිහට සම්පූර්ණ සදොල් ක්‍රියාවලිය ඉවර වෙන්නේ. තවත් මේ වගේ හරි ලස්සන අපූර්ව වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. අපි සියල්ල නිමා කරනවා. සීලම දෙනාට ආයුබෝවන්.